කවුද මුල් ඇඳුම ඇඳගෙන එයාගේ හරියට මූණ පේන්නේ නැහැ. නිදාගන්න දුන්නෙම නැහැ. මගේ බෙල්ල බිරිකලා කිව්වා අගමැතිතුමා එහෙම කිව්වා. ආයේ රජතුමාවත් දළදා වහන්සේට තේවාව කළා ඉවරුණාට පස්සේ දළදා වහන්සේ ගාව දොර අරින්නේ නැහැ. දළදා වහන්සේගේ දූවිලි පිහින්න කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ හිස කෙස් වලින් සාදන ලද පිස්නයක් තියෙනවා. දළදා වහන්සේ රැගෙන ආපු හේමමාලා කුමරියගේ කොණ්ඩ කටුව තියෙනවා. මීඩියාවෙන් අපි අද කතා කරන්නේ දළදා මාලිගාවේ සිඳුණු හාස්කම් ගැන. දළදා මාලිගාව ආරක්ෂා කරන්නේ දැඩමුණ්ඩ දෙවිහාමුදුරු. දන්තදාතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කරුණු 7ක් ඇතුලේ කියලා අපි එදා ඉඳන් මුඛ පරම්පරාවෙන් අහලා තියෙනවානේ. මේ හැම දෙයක් ගැනම ඔහුගේ මුවින්ම පවසලා තියෙනවා හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහත්මයා. දළදා පෙරහරට කවදාවත් දන්තදාතුන් වහන්සේව වඩමවන්නේ නැහැ කියලා අහලා තියෙනවද? දන්තදාතුන් වහන්සේ නෙමේ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වීදි සංචාරයට වඩමවන්නේ. මොකද අපි ඉතිහාසයෙන් අහලා තියෙනවා දළදා කියන්නේ ජලය දායාද කරනවා. ඒ කියන්නේ දළදා වහන්සේ යම් හේතුවකින් සෙලවුනොත් අඛණ්ඩව මහා වරුසාවක් ඇදහැලෙනවා කියලා. ඉස්සල්ලා කිව්වනේ මේ දන්තදාතුන් වහන්සේ කරඬු 7ක් ඇතුලේ වැඩ වාසය කරනවා කියලා. හැබැයි මේ කරඬු 7 කිසි කෙනෙකුට තනියම අරින්න බෑ. මේ මහා කරඬුවේ යතුරු දියවඩම නිලමෙතුමා ගාව තමයි තියෙන්නේ. ඉතිරි කරඬු වල යතුරු අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ගාව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. යම් ලෙසක දළදා වහන්සේ වැඩම කරනවා නම් මේ තුන්දෙනාම එකතු වෙන්න ඕනේ. හේමමාලා කුමරිය දන්තදාතුන් වහන්සේ වැඩම කරවනකොට කොණ්ඩ කටුවක ආධාරයෙන් තමයි දන්තදාතුන් වහන්සේ සංඝෝගන වැඩමවාගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කොණ්ඩ කටුව දිවි දේවතාවුන් වහන්සේලා සක්විති රජවරුන් රජවරුන් සියලු දෙනාම වන්දනා කරන මේ දළදා වහන්සේ වැඩ සිටින මේ කරඬු 7 ඇතුලේ තවත් බොහෝ දේ තැන්පත් වෙලා තියෙනවා. රජවරුන්ගේ කුණ්ඩලාභරණ වගේ රත්තරන් ආභරණ. තව විශේෂ කාරණයක් තියෙනවා. සිංහලයේ අවසාන රජවන කීර්තිශ්‍රී රජතුමා දළදා වහන්සේගේ දූවිලි පිහින්න රජතුමාගේ හිස කෙස් වලින් සාදන ලද පිස්නියකුත් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට දළදා වහන්සේට දන් පිළිගන්වන රත්රන් පාත්‍ර 4ක් රන් කෙණ්ඩියක් කරඬු ඇතුලේ තවමත් තියෙනවා. රාජසිංහ රජතුමා තම දෑතින්ම හේවා කඳ ගෙනල්ලා තමා දළදා වහන්සේට පූජා කරන්නේ. මේ වෙලාවේ හේ විසි මහා පංචචූර්ය නාදය දළදා තේවාව ආදනය කරලා දළදා වහන්සේට පූජා පවත්වනවා. ඒ වගේම තමා උදේ දාණය, දහවල් දාණය, සවස ගිලන්පස දෙකක් දන්තදාතුන් වහන්සේට පූජා කරනවා. දවසක් රජතුමාට දාණය පූජා කරන්න ප්‍රමාද වෙනවා. නමුත් සංඝයා වහන්සේලා දන්තදාතුන් වහන්සේට සියලුම පූජා පවත්වලා කුටියේ දොරඟුළු වසා දමනවා. රජෙක් ආවත් කවදාවත් වසා දැමූ දොරඟුළු විවෘත කරන්නේ නැහැ. මෙන්න මේ කාරණාවට රාජසිංහ රජතුමත් පත් වුණා. රජතුමාටත් දොරඟුළු විවෘත වුණේ නැහැ. මෙන්න මෙතනින්දන් තමයි අපේ කතාව පටන් ගන්නෙ. දළදා මාලිගාවේ තියෙන හාස්කම් පිළිබඳව මේ කරුණු සත්‍ය කරුණු බව පවසන්නේ ඒවකට දියවඩන නිලම වෙලා සිටිය නිරංජන් විජේරත්න මහත්මයාගේ මුවින්ම පැවසූ දේවල් නිසා. මේ කතාව 1986-87 වගේ මෑත ඉතිහාසයේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන අද දවසට ජීවමාන සාක්ෂි තියෙන කතාවක්. සත්‍යයටම සිදු වූ දෙයක් ගැන තමයි මම මේ කියන්නේ. දන්තදාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ ඉහළ පෙතිඋළු වලින් තමයි සෙවිලි කරලා තියෙන්නේ. උඩවත්ත කැලෙන්ගෙන රිලව් මෙන්න මේ පෙතිඋළු එහා මෙහා කරන එක සාමාන්‍ය පුරුද්දක්. වැහි කාලෙට දන්තදාතුන් වහන්සේටත් පිනිපොද වැටෙනවා. මෙන්න මේ කරුණු කාරණා නිසා ඒවකට හිටපු දියවඩන නිලමෙතුමා නිරංජන් විජේරත්න මහත්මයාත් ඒවකට දන්තදාතුන් වහන්සේ බාරව හිටපු ආදාහනමලු ගෙඩිගේ විහාරයේ බාරකාර උඩුවාවල ශ්‍රී චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. දන්තදාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ උළු සෙවිලි කරන්න කියලා වැඩ කරන පිරිසකට කියලා තිබ්බත් දන්තදාතුන් වහන්සේ ඉහළට නගින්න කවුරුත් එකඟ වෙලා නැහැ. හේතුව අහපුවාම කියලා තියෙන්නේ නැග්ගොත් ඒගොල්ලන්ට රැට නිදා ගන්න දෙන්නේ නැති මහා භයංකාර දේවල් මැවෙනවා කියලා. දැන් මේ ස්වාමින් වහන්සේටත් දියවඩන නිලමෙතුමාටත් කරගන්න දෙයක් නැහැ. අවසානයේ මේගොල්ලෝ දන්තදාතුන් වහන්සේ ආරක්ෂා කිරීමේ අරමුණින් බාරයක් ගැට ගහනවා.
දවස් 7ක් ඇතුළත මේ ගැටලුවට විසඳුමක් දෙන්න කියලා. ජනවාරි 1 වෙනිදා තමයි ස්වාමින් වහන්සේ බාර ගැට ගහන්නේ. 6 වෙනිදා එවකට හිටපු අගමැතිතුමාගෙන් දළදා මාලිගාවට කෝල් එකක් එනවා. ජනවාරි 7 කුණ්ඩසාලේ උදාගම වැඩසටහනට අගමැතිතුමා එනවා කියලත් 6 වෙනිදා හැන්දෑවේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න පැමිණෙනවා කියලත්. හරියටම 6 වෙනිදා දළදා වහන්සේ වැඳ පුදා ගන්න එවකට හිටපු අගමැතිතුමා එනවා. දළදා වහන්සේ වැඳ පුතාගෙන දළදා වහන්සේ බාරව සිටි හාමුදුරුවන්ට අගමැතිතුමා කියන්නේ මේක නායක හාමුදුරුවන්ටත් නිලමටත් කරන්න බෑ. මේ දළදා වහන්සේගේ ඉහළ තියෙන වහලේ සෙවිනි කරන වැඩේ සෙවන අරමුදලින් කරනවා කියලා. හාමුදුරුවෝ කියනවා මොකද මේ අගමැතිතුමා එකපාරටම ඒ වගේ තීරණයක් ගත්තේ අපි ආරාධනාවක් කරන්න නැතුව කියලා. අගමැතිතුමා කියනවා හාමුදුරනේ 1 වෙනිදා රෑ ඉඳන් මට නිින්ද යන්නේ. කවුරු හරි උඩරට මුල්ැඳුම ඇදගෙන හරියටම මූණ පැහැදිලි නැති කෙනෙක් මගේ බෙල්ල හිර කරගෙන මෙන්න මේ ගැටලුව ගැන කියනවා. එතුමා කියනවා සෙවන අරමුදලින් මේක නිමා කරලා දෙන්න කියලා. ඊට පස්සේ නායක හාමුදුරුවෝ කියනවා ඔබ හිතන්නේ කවුද ඔය මුල් ඇඳුම ඇදගෙන ඔබතුමාට මේ පිළිබඳව දැන්නුවේ කියලා. අගමැතිතුමා නම් කියන්නේ කවුරු හරි හිටපු දියවඩන නිලම කෙනෙක් වෙන්න ඇති කියලා. ඒත් හාමුදුරුවෝ කියන්නේ මම බාර ගැට ගැහුවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට කියලා. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ තමයි මේ අපේ රටේ මුදුන් මල් කඩවන දළදා වහන්සේව ආරක්ෂා කරන්න කියලා. මේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ තමයි එවකට හිටපු අගමැතිතුමාට මේ පණිවිඩය දීලා තියෙන්නේ. අපේ මුදුන් මල් කඩවුන දුන දළදා වහන්සේව තවමත් ආරක්ෂා කරන දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන් වහන්සේට අපි සියලු දෙනාම කරන පුණ්‍ය ශක්තිය එතුමාටත් ලැබෙන්න ඕනේ. හිටපු දියවඩන නිලමෙතුමා දැක්වූ අදහස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ සත්‍යම කතා තවත් ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මීඩියම් නාලිකාව උත්සාහ කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. තව ඕගොල්ලෝ දන්න ගොඩක් දේවල් තියෙනවානේ. ඒවා කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න. මොකද ගොඩක් අය කමෙන්ට් බලනවා කියලා මම දන්නවා. එහෙනම් පරිස්සමින් ඉන්න.